දෙව්වන්දි පළවෙනිට උසාවියට ඇවිල්ලා වෙඩි තිබ්බේ කාගේ කාලෙද? NPP ආණ්ඩුව කාලේ. අම්මෝ මේ රටට මාර විදියට කුඩු වෙනවා. කුඩු ආවේ කොහමද? මේ කට්ටිය හින්දා තමයි කුඩු ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර කල් කුඩු ආවේ නැද්ද? මම පොර ටෝක් දිදී ඉන්න සකල බුජන් සෙට් එකක් බුම්. ආයිබෝන්. ලංකාවේ මිනිස්සුන්ට මේ දවස්වල දෙන ආතල් එක තමයි NPP එක නාට්‍ය කියන එක. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ආර්ථික අර්බුදය. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැරි හින්දා ලංකාවේ මේ දවස්වල ගන්න ආතල් ටික අපි බලමු. උදාහරණයක් හැටියට කට්ටිය මේ දවස්වල කතා කරන්නේ සෙව්වන්දි ගැන. සෙව්වන්දි කියන්නේ කවුද? සෙව්වන්දි පළවෙනිට උසාවියට ඇවිල්ලා වෙඩි තිබ්බේ කාගේ කාලෙද? NPP ආණ්ඩුව කාලේ. සෙව්වන්දි රටෙන් පැන්නේ කාගේ කාලෙද? NPP ආණ්ඩුව කාලේ. සෙව්වන්දි වල්ලන් ආවේ කවුද? NPP කාර්ය. දැන් උදාහරණයක් හැටියට ඕක ගන්න. ඒත් එක්කම අපි ගමුකෝ අයිස් කතාව. දැන් මේ ළඟදී ලංකාවේ තියෙන ලොකුම අයිස් තෝගේ ඇල්ලුවා. අල්ලපු ගමන් මොකද කරේ? DIGව මාරු කරා. දැන් ඒ ලොකුම අයිස් තෝගේ ආවේ කාගේ ආණ්ඩුව කාලේ? NPP ආණ්ඩුව කාලේ. ඇල්ලුවේ කවුද? NPP ආණ්ඩුවේ කට්ටිය. දැන් කට්ටියට තේරෙන්නේ නැද්ද මේ කට්ටිය මේ කරන්නේ පොඩි සෙල්ලමක් කියලා? ඒ කියන්නේ මේ කට්ටියට මේ රටේ ආර්ථිකය ගැන මෙලෝ දෙයක් කරගන්න බෑ. එතකොට මේ කට්ටිය ඔය ජෙබයියෝ කියන උන් චූන් කරනවා. උන් කියන අම්මෝ මේ රටට මාර විදියට කුඩු වෙනවා. කුඩු ආවේ කොහමද? මේ කට්ටිය හින්දා තමයි කුඩු ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර කල් කුඩු ආවේ නැද්ද? මම දන්නේ නැහැ. මේක තනි කර නාට්‍ය. දැන් උදාහරණයක් හැටියට ගන්න ඉංග්‍රීසි මේ කට්ටියගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉංග්‍රීසි ප්‍රතිපත්තියේ පිටු අංක 129 ගන්න. ඒකේ මුල් කරුණු ටික බලන්න. ඒ මුල් කරුණු ටික සිංහල එකේ නැහැ. දැන් ওই මුල් කරුණු ටික ගත්තාම ඔකටිට පේනවා අපේ හිටපු හමුදාපති කෙනෙක්ව දැම්ම හිරේ. දාලා අප හම්බුනේ කොහමද? කරපු ක්‍රියාදාමය සම්පූර්ණ වැරදි කියලා. එතකොට මේ කට්ටිය ඒ ඉංග්‍රීසි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන පිටු හතර කරන්නේ කා වෙනුවෙන්ද? ඩයස්පෝරාව වෙනුවෙන්. දැන් NPP එක මේ නාට්‍ය නටන්නේ ඩයස්පෝරාව එක පැත්තකින් ෆෝම් කරන්න, අනිත් පැත්තෙන් අපේ ජෙබයියෝ ෆෝම් කරන්න. ජෙබයියෝ දන්නේ මුම් මේ කරන්නේ අල්ලන සෙල්ලම් කියලා. අල්ලන සෙල්ලම් කියන්නේ මුම්ම ගේනවා, මුම්ම අල්ලනවා, මුම්ම රතිඤ්ඤලා ගන්නවා. උරේ උරේ අපි ඇල්ලුවා උරේ උරේ කියලා. මුන් ලැජ්ජ වෙන්න ඕනේ මුන්ගේ ආණ්ඩුවේ කාලේ මෙච්චර අයිස් එන එක ගැන. මුන් ලැජ්ජ වෙන්න ඕනේ සෙව්වන්දි මුන්ගේ ආණ්ඩුවේ කාලේ පැනලා ගියේ එක ගැන. මුන් ලැජ්ජ වෙන්න ඕනේ සෙව්වන්දි උසාවියට ඇවිල්ලා වෙඩි තිබ්බ එක ගැන. මුන් සද්ද නැතුව මුන් මේ කරන දේවල් කරන ගමන් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන ආර්ථික ප්‍රශ්නෙට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද කියලා කවුරු හරි අහන්න. මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව රවට්ටලා තියෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවට ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ බූවල්ලෝ ටික හදුන් හෙට්ටි, නලින්ද ජයතිස්ස, ලාල් කාන්ත, විජිත හේරත් එතනින් එහාට ගියාම බිමල් රත්නායක, නාමල් කරුණාරත්න, වසන්ත සමරසිංහ මුන් එකෙක්ටවත් කිසිම දෙයක් කරන්න තේරෙන්නේ නැහැ. මුන්ට අඩුම තරමේ ටෙන්ඩරයක්වත් දාන්න දන්නේ නැහැ. මුන් ඇවිල්ලා අමුම මෝඩියෝ සෙට් එකක්. ඉතින් මොකද මුන් මේ කරන්නේ? අපි අර කවුරුත් දන්නේ සකල බුජන් ෆෝම් කර ඉන්නවා. මිනිස්සු සකල බුජන්ට බැඳ ඉන්නවා. අනේ බුදු සකල බුජන් අයියේ උඹ කුඩු අල්ලනවා, අයියේ උඹ සෙව්වන්දි ගෙනාව, අයියේ එතකන් සෙව්වන්දි පැනලා ගියත් මේ සකල බුජන්ගේ කාලෙම තමයි. හරි කුඩු ටික එන්නේ මුන්ගේ කාලෙම තමයි. දැන් මට කියන්න කුඩු නැති තැන ලංකාවේ මේ සකල බුජන් සෙට් එක දැන් උදාහරණයක් හැටියට අර ලැට්මාලි බලන්න මොනවද කරේ කියලා. කලින් LGBTQ බෝඩ් උස්සන් හිටපු කට්ටිය ඔය ලැට්මාලිලා මේ NGO එකෙන් සල්ලි අරන් LGBTQ වෙනවට අර ෆාමසූටික් ෆාම කම්පැනි වලින් සල්ලි කමිෂන් ගන්න බලන් ඉන්න සෙට් එකක්. මං ඉතින් ඔකට කියන්නේ මෙච්චරයි. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ආර්ථික ප්‍රශ්නේ. ආර්ථික ප්‍රශ්නේ වහගන්න මුම් මේ නටන නාඩගම. ඒ කියන්නේ NPP එක මිනිස්සුන්ට රියැලිටි ෂෝ එකක් කරනවා. සිරස සුපර්ස්ටාර්, දෙරණ ස්ටාර්, හිරු ස්ටාර් වගේ NPP ස්ටාර් තමයි මේක. අයිස් ස්ටාර්. අපි ගන්නවා නාමල්ව, අපි ගන්නවා ගෝඨාව, අපි ගන්නවා රනිල්ව, අපි ගන්නවා මහින්දව. පොර ටෝක් දිදී ඉන්න සකල බුජන් සෙට් එකක් බුම්. ඉතින් මට වෙන කියන්න දෙයක් නැහැ. කට්ටියට මං කියන්නේ මෙහෙමයි. ආයෙ පාර. ඉංග්‍රීසි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 129 කියවන්න. එතකොට කට්ටියට තේරෙයි ඒක ලියලා තියෙන්නේ ඩයස්පෝරාවට. හරි. එතකොට කට්ටියට සාරාංශයක් හැටියට ගත්තොත් එහෙම මොකද්ද වෙලා තියෙන්නේ? කන්ටේනර් 351ක් පැන්නුවා. සෙව්වන්දි තුවක්කුවක් අරන් ඇවිල්ලා වෙඩි තිබ්බා. සෙව්වන්දි රටෙන් පැන්නා. මුංගේ කාලෙම ඊට පස්සේ සෙව්වන්දි වාය අරන් ආවා මුම්ම හුරේ දානවා. මුම්ම අයිස් ගේනවා, මුම්ම අයිස් අල්ලනවා. ඊට පස්සේ DIG මාරු කරනවා.
මුන් අපේ හිටපු හමුදාපතිලා හිරේ දානවා ඊට පස්සේ උසාවියෙන් කියන මේ අල්ලපු විදිහ වැරදි මුන් ඔක්කොම මේ කරන දේවල් වැරදි කරුණාකරලා යව නිදාස් කරන්න කියලා අපදෙනවා. ඉතින් මේ නාට්‍ය ඉවර කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි අපි මුන්ගෙන් අහන්න ඕනේ තොපිලා ආර්ථිකයට මොකද කරන්නේ කියලා. එහෙනම් කට්ටිය නාට්‍ය බලන ගමන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නේ බව අමතක කරන්න එපා. කට්ටියට ජය වේවා.